ඔයත් මේක මූණේ තවත් පැල්ලමක් කියලා හිතාගෙන ට්‍රීට්මන්ට් කරන කෙනෙක්ද? එක එක ට්‍රීට්මන්ට් කරලා මේක මැකුන්නේ නෑ නේද? ගොඩක් දෙනෙක් වරද්දා ගන්න දේ තමයි මෙතන. හොඳයි අපි අද සාකච්ඡා කරමු කවුරුත් වරද්දා ගන්න මේ පැල්ලම. මේක තමයි මෙලස්ම කියලා කියන්නේ. ගොඩ දෙනෙක් මේක හරියට අඳුරගන්නේ නැහැ. මේක සාමාන්‍ය පැල්ලමක් කියලා හිතාගෙන නොඑක් ප්‍රතිකර්ම කරලා වැඩි කරගෙන එන්නේ. මෙලස්ම කියන්නේ එක රෝගී තත්ත්වයක්. ඇත්තට මෙලස්ම කියන්නේ අපේ මෙලනින් සික්‍රීට් කරන සෛලවල අධික නිෂ්පාදනයක් නිසා ඇතිවන මෙලනින් පැච් එකක්. හොඳයි මේ සඳහා වූ විශිෂ්ට ප්‍රතිකර්ම තියෙනවා. හොඳයි බලමු මෙලස්ම ඇති වෙන්නේ කොහොමද කියලා. මූලික මෙලස්ම ඇති වෙන්නේ අපේ වයස්ගත වීමත් සමග. හමේ පෝෂණ මට්ටමේ උණතාව, හමේ ක්වොලිටි එක අඩු වීම නිසාත් මෙලස්ම ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අධික ලෙස හිරු වලට එක්ස්පෝස් වීම, UV ලයිට් එක නිසාත් මෙලස්ම ඇති වෙනවා. ඊළඟට අපි භාවිත කරන හෝමෝන් සහ අපේ ඇඟේ හෝමෝන් වෙනස් වීම. මිතුරු ප්‍රතිවැනි හෝමෝන් උත්තේජක, ඒ වගේම නැත්නම් අපේ ඇඟේ හෝමෝන් මට්ටම වෙනස් වීමත් මෙලස්ම ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. කොමන් කාරණා තුන ඒක වුණාට දැන් වර්තමානයේ වැඩිපුරම බලපාන කාරණා වෙන්නේ බ්ලීචින් ක්‍රීම් වර්ග. ඔබ මූණේ ආලේපනය කරන බ්ලීචින් ක්‍රීම් වල නිසාත් මෙලස්ම තත්ත්වය වැඩි වෙනවා. අතීතයේ අපි වැඩිපුරම මෙලස්ම දැක්කේ වයස වැඩි වීමත් සමග සාමාන්‍ය අවුරුදු 40 ඊට වැඩි වයසත් එක්ක. නමුත් වර්තමානයේ අවුරුදු 19 ඉඳන් අපි මෙලස්ම කියන රෝගී තත්ත්වය දකිනවා. මොකද බ්ලීචිං ක්‍රීම් භාවිත කිරීම නිසා මෙලස්ම දැන් අඩු වයස ළමයට දකින්න ලැබෙනවා. ඒතර අපි කොහොමද මෙලස්ම කියන එක අඳුනගන්නේ? ගොඩක් වෙලාවට මෙලස්ම කියන්නේ අඳුරු පැහැති ලපයක් අපේ කම්බුල දෙපැත්තේ සමානව ඒකාකාරව ඇති වෙන ලප දෙකක්. මුලින් මේක කම්බුල දෙපැත්තේ ඇති වෙන අතර මූණ පුරා වීදෙන පටන් ගන්නවා. මුලින් කම්බුල දෙපැත්තේ නහය උඩ සහ අයිබෙම උඩ ඊළඟට ඇති වෙනවා. මේක මූණ පුරා වීදෙන පටන් ගන්නවා. මෙලස්ම කියන පැච් එක ආවට පස්සේ මේක නවතින්නේ නැහැ. එන්න ප්‍රමාණය වැඩි වෙන අතර මේ ඝනකමත් කළු පාටත් වැඩි වෙනවා. මේක කාලෙත් සමග මූණ පුරා පැතිරීමට ලක් වෙනවා. ඒ නිසා මෙලස්ම කියන රෝගය අඳුනගත්තොත්, මෙලස්මේ තත්ත්වය අඳුනගත්තොත් අපි මුලින්ම කරන්න ඕන මොනවද? මූලිකම දේ තමයි අපි මෙලස්ම කියන රෝගය හරියට අඳුන ගන්න ඕනේ. මොකද සමහර වෙන පැච් තියෙනවා, සන් බර්න්ස් තියෙනවා, බ්ලීචින් ක්‍රීම් සහ බ්ලීචින් පැච් තියෙනවා. අපි හරියට අඳුන ගන්න මෙලස්ම කියන රෝගයේ තත්ත්වය මොකද්ද? මෙලස්ම කියන පැච් එක මොකද්ද කියලා හරියට අඳුන ගන්න ඕනේ. මොකද මේකෙන් තමයි අපේ ට්‍රීට්මන්ට් වර්ගය වෙනස් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දන්න පොඩි පොඩි පැච් වලට, පැල්ලම් වලට සාමාන්‍ය සරල ක්‍රීම් වර්ග භාවිත කරන්න පුළුවන්. සමහර බ්ලීචින් ක්‍රීම් වර්ග භාවිත කරලා తాවකාලික ප්‍රශ්න විසඳගෙන යොමු වෙනවා. නමුත් මෙලස්ම කියන තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ බ්ලීචින් ක්‍රීම භාවිත කරලා ක්ෂණිකව ඔබට මේ පැල්ලම తాවකාලික අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. මේක මාසයකට දෙකකට වගේ කෙටි කාලයකට අඩු වුණත් මේ බ්ලීචින් ක්‍රීම් එක නිසාම මේ රෝගිතත් තවත් වැඩි වෙනවා. අපි කවුරුත් දන්නවා මේ මෙලස්ම කියන සඳහා භාවිත කරන ක්‍රීම් වර්ග තියෙනවා. මෙල කියන නමින්. ගොඩක් වෙලාට බ්‍රෑන්ඩඩ් නම් නොකියුවට මෙල කියන නම අතුලත්ව එන ගොඩක් ක්‍රීම් වර්ග ඔය මෙලස්ම සඳහා භාවිත කරන ක්‍රීම් වර්ග. මේ හැම ක්‍රීම් එකම බ්ලීචින් ක්‍රීම් වර්ග. ඒ නිසා මතක ඇතුව ඔබ తాවකාලික එහෙම නැත්නම් මෙලස්ම පැච් එක ක්ෂණිකව අඩු කරන ක්‍රීම් වර්ගයක් භාවිත කරන්නට යොමු වෙන්න එපා. මොකද එහෙම භාවිත කරන හැම ක්‍රීම් එකක්ම අවසානයේ ඔබට මේ ප්‍රශ්නේ වැඩි කරනවා මිසක් ස්ථිර විසඳුමක් ලබා දෙන්නේ නැහැ. මුලින්ම බලමු මේක වැඩි වෙන්න හෝ ඇති නොවෙන්න අපිට කරන්න පුළුවන් දේවල්. පළවෙනි දේ තමයි හොඳ සන්ස්ක්‍රීම් එකක් භාවිත කරන්න. SPF වගේ 60 හෝ ඊට උඩින් තියෙන හොඳ සන්ස්ක්‍රීම් එකක් භාවිත කිරීම සහ අවුවට එක්ස්පෝස් වීම පුළුවන් තරම් අවම කර ගැනීම. දෙවැනි කාරණාව තමයි හෝමෝන් ඉම්බැලන්ස් එකක් තියෙනවා. නැත්නම් ඊස්ට්‍රජන් මට්ටම වෙනස් වීමක් තියෙනවා නම් ඔබෙසිටි එකක් තියෙනවා නම් අපිට ඒවා නිවැරදි කරලා අපේ ශරීරයේ හෝමෝන් මට්ටම නිසියාකාරව පවත්වා ගැනීම. තුන්වෙනි කාරණාව තමයි අපි මොනවාරි බ්ලීචින් ක්‍රීම් එකක් නැත්නම් හැමට වැරදි දෙයක්, හැමට හානි කරන දෙයක් භාවිත කරනවා ඒක වහාම නැවැත්වීම. මේ කාරණා වලින් අපිට මෙලස්ම ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු අපිට දැන් මෙලස්ම හැදිලා නම් අපි මේ සඳහා කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. පළවෙනිම දේ තමයි හරියට මේක අඳුනා ගැනීම. මේ සඳහා විශේෂ වෛද්‍ය උපකරණ තියෙනවා. මේ මගින් ස්කින් ඇනලයිස් කරලා අපිට හරියට මේ මෙලස්ම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවෙනියට අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේ සඳහා නිසි ප්‍රතිකර්මයක් තෝරා ගැනීම. මේ සඳහා වූ විශේෂ ප්‍රතිකර්ම කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි එන්සයිම් පීලිං ට්‍රීට්මන්ට් වර්ග. දෙවෙනි එක මිසස් පීලිං මිසස් ස්ටැම්පිං එන්සයිම් ට්‍රීට්මන්ට් වර්ග. ඊළඟට තියෙනවා ලේසර් ප්‍රතිකර්ම. බ්ලැක් ඩෝල්, බ්ලැක් පර්ල් වැනි ලේසර් ප්‍රතිකර්ම තියෙනවා. ඊට අමතරව හෝමෝන් නැත්නම් එස්මසෝම් ප්‍රතිකර්ම. ඒක තමයි වර්තමානයේ අලුත්ම ප්‍රතිකර්ම තියෙන්නේ. එස්මසෝම් ප්‍රතිකර්ම වලින් භාවිත කරලා අපිට පුළුවන් මෙලස්ම හොඳටම පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මෙවැනි වෛද්‍ය ප්‍රතිකර්ම වලින් මෙම රෝගී තත්ත්වය නිවැරදි කිරීමේ හැකියාව නැත්නම් සනීප කිරීමේ හැකියාව තියෙන වගේම ඔබ සාමාන්‍ය ෆේෂල් හරි නැත්නම් හයිඩ්‍රොෆේෂල් වගේ දෙයක් කරන යොමු වෙන කෙනෙක් නම් මේ සඳහා මෙඩිෆේෂල් වැනි ඉතා ආරක්ෂිත දෙයකට යොමු වෙනවා නම් වඩාත් හොඳයි. දැන් ඔයාලට තේරෙනවා ඇති මූණේ තියෙන හැම ලපයක්ම සාමාන්‍ය ලපයකුත් නෙවෙයි, හැම ලපයක්ම මෙලස්ම වගේ දරුණු පැච් එකකුත් නෙවෙයි කියලා. ඒ නිසා වැදගත්ම දේ තමයි හරි දේ හරියට අඳුනගෙන ඉක්මනින් ප්‍රතිකර්මයට යොමු වීම. මොකද මෙලස්ම කියන්නේ මුලින් හඳුනගෙන මුලින් ප්‍රතිකර්ම කරන තරමට ඉක්මනින් සුව කිරීමට හැකි තත්ත්වයක් නිසා.